හෙලෝ ළමයි. ඉතින් මං ගොඩ කාලෙකින් vlog එකක් කරේ නැති නිසා මට හිතුණා අද vlog එකක් අරන් එන්න ඕනි කියලා. මං මේ ටවුන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මට පොඩි වැඩ වගේක් තියෙන නිසා ඉතින් මං හිතුවා ඔයගලන්වත් එක්කගෙන යන්න. ඉතින් මේ දවස්වල අපිට මෙහි වින්ටර් එක නිසා හරිම සීතලයි. ක්ලයිමේට් එක ගොඩක් වෙනස් වෙනවා. වෙලාවකට වහිනවා, වෙලාවකට අවුල් පායලා තිනවා. ඒත් සීතල නම් ලොකුවට අඩු වෙන්නේ නෑ. ඒ හින්දා මං හිතුවා හොඳටම කවර් කරගෙන යන්න ඕනි කියලා. මොකද මට ගොඩක් වෙලාවට ටවුන් යනකොට හිතෙනවා මම කවර් කරගෙන ආව මදි කියලා. ඉතින් මං මේ පොඩි මිරර් එකකින් තමයි එළියට යන්න ලෑස්තිලා මගේ අඩුපාඩු ටික හදාගන්නේ. ඉතින් මොකද එතනට ආවම තමයි මට මතක් වෙන්නේ ගොඩක් වෙලාවට අමතක වෙච්ච දේවල් එහෙම. සුපුරුදු පරිදි පායින් තමයි ළමයි යන්න හිතන් ඉන්නේ. මොකද බස් එකක් එනකම් මට ඉන්න ඉවසීමක් නැහැ ඇත්තටම. ඒක නිසා මේ ඉන්නේ අපේ ගෙදර 365 දවසම ඉන්නේ නත්තල් සීයා. ඉතින් නත්තල් සීයටත් බායි කියලා මං එළියට බැස්සා පයින් යනවා කියලා. ඇත්තටම නෝමල් රූට් එකේ නෙමේ වෙහිකල්ස් යන රූට් එකෙන් යනවා කියලා හිතුවේ. මොකද දැන් යන පාරේ ගිහලා දැම්මට බෝරින් නිසා. ඉතින් ඇත්තටම ඒ පාරේ දිගටම යන්න හම්බුනේ නැහැ ළමයි. බලන්නකො මට මොකද වුනේ කියලා. ඉතින් ඔන්න මං පාරේ තියෙන ලස්සන ගෙවලුත් එන්ජොයි කරන ගමන් යනකොට මට ඇත්තටම ළමයි මතක් වුණා කියන ඇත්තටම මට ඩවුට් එකක් ආවා. මම බබාගේ ඇඳුම් අයන් කරලා ස්විච් එක ඕෆ් කරාද කියලා අයන් එකේ. ඉතින් දැන් මං හිතුවා ඒත් කමන්නේ ඒක ඔන් ඕෆ් වෙන හින්දා ඉෂුව එකක් වෙන එකක් නෑ. ඒත් අන්තිමටම මට හිතුණා බෙස්ට් තින් තමයි ගෙදර ගිහිල්ලා ඔක බලලා එන එක. ඉතින් ඒ වෙනකොට මං ගමනෙන් භාගයකට ලං වෙන්න ගිහින් තිබුණ නිසා මට ඇත්තටම හරිම මහන්සි ළමයි ඒ වෙලාවේ. ඉතින් මං ගෙදරට කෝකටත් ගිහිල්ලා ස්විච් එක බලනකොට ඇත්තටම මං ස්විච් එක ඕෆ් කරලා ඇවිල්ලා තියෙන්නේ අපරාධේ බඩ. ඒ වුණාට දැන් මගේ හිතට සැටිස් නිසා මං ඉතින් කමක් නෑ කියලා හිත හදාගෙන ආයේ පයින් යන්න ගත්තා. බස් එකක් බැලුවා විනාඩි 25ක් තියෙනවා. ඉතින් ඒ වෙනකොට මට ටවුන් එකට ඇත්තටම යන්න පුළුවන් නිසා මං ආයේ හිමින් ටවුන් එකට ගියා. ඉතින් මම එතකොට ගියේ ආය යන පරණ පාරේම. එතකොට බස් එක අපේ ගෙවල් පැත්තට යනවා මම දැක්කා. ඉතින් කොහොම හරි මම ටවුන් එකට ගියා. ඉතින් එතකොට මට මාරම මහන්සි ළමයි. හැබැයි එතකොට මම දැක්කා ෆ්ලයින් ටයිගර් එක. එතකොට නම් ඉතින් මගේ තිබ්බ මහන්සිය නැති වුණා. මොකද ෆ්ලයින් ටයිගර් එක හරියට ලේඩි ජේ එක වගේ ලංකාවේ එච්චර ලොකු නෑ. උනට ෆැන්සි අයිටම්ස් තියෙන ෂොප් එකක්. මම මාර ආසයි ඒකට. ඉතින් මම ආවේ වෙන වැඩවලට ඇත්තටම. ඒ නිසා මට හිතුණා මේකට ගිහිල්ලා යන එක හොඳයි කියලා. ඉතින් ගොඩක් කියුට් අයිටම්ස් තිබුණා ඒගොල්ලන්ගේ. මම ළමයි ඇත්තටම ආවේ දා හස්බන්ඩ්ට ෂූස් දෙකක් ගන්නයි. මට හම්බෙලා තියෙන gift voucher එකකට මොනවා හරි අරගන්නයි. මොකද නැත්තම් මට ෆ්‍රී ඩේ එකක් හම්බ වෙන්නේ නැති නිසා ආයෙ නෙක්ස්ට් වීක් එක වෙනකන්. ඉතින් ඇත්තටම මට ඒක අමතක වුණා. මේක තිබුණු අයිටම්ස් දෙක ළමයි ඒවා හරිම කියුට්. ඉතින් මම අනිවාර්යයෙන්ම ටවුන් එකට ආවොත් මේ ෂොප් එකට ඇවිල්ලා යනවාමයි මොනවා හරි ගත්තත් නැතත්. ඉතින් බොහෝ වෙලාවට චූටි අයිටම් එකක් හරි හැබැයි ගැනෙනවා මට. ඉතින් මම මේ දාපාර නම් ගත්තේ පේන්ට් කරන මක්ස් දෙකක්. මොකද ඒක මයින්ඩ් රිලැක්සින් වලටත් හොඳ එකක් නිසා මට ඒකට හරිම ආසෙ හිතුණා. ඉතින් මම ඔය වගේ ඉතින් අයිටම්ස් අල්ලලා බලලා පොඩ්ඩක් එන්ජොයි කරලා ඉතින් අන්තිමට කොහොම හරි ඒ මක්ස් දෙක විතරක් අරගෙන එළියට ආවා. ඉතින් ඇත්තටම ළමයි ඉඳලා හිටලා ඔයගොල්ලෝ තනියම shopping කරන්න ඇති කියලා මාත් හිතනවා. මොකද ඒක ඇත්තටම රිලැක්සින් වැඩක්. මොකද අපිට ඕන දේවල් බලලා ඒක එන්ජොයි කරලා තමන්ට ඕන විදියට ඇවිදින්න පුළුවන් එක. ඉතින් ඇත්තටම මයින්ඩ් රිලැක්සින් වැඩක්. ඉතින් ඊට පස්සේ මම දැන් ඇත්තටම ළමයි PVC එකට මම ආවේ හස්බන්ඩ්ගේ ෂූස් දෙක බලන්නයි අර gift voucher එකට මොනවා හරි ගන්නයි නිසා. ඉතින් මම ඉතින් ස්පෝර්ට් ඩිරෙක්ට් එකට යනවා කියලා. ඉතින් ස්පෝර්ට්ස් ඩිරෙක්ට් එකට යන්න කලින් මට මෙන්න මේ ඩොනට් ට්‍රක් එක හම්බ වුණා. ඇත්තටම මේක ඇරලා තිබුණේ මම ඩොනට්ස් ගත්තේ නැහැ. මොකද ඒ ඩොනට් ගොඩක් පැණි රසයි. හැබැයි ඒක මාර රසයි ළමයි. ඉතින්
අවුරුද්දකට එක පාරක් දෙපාරක් වගේ මම ඒකෙන් අනිවාර්යයෙන්ම ඩොනට්ස් ගන්නවා. මොකද ළමයි පැණි රස ඉතින් අපි ඇත්තටම සීමා කරන්න ඕනනේ. ඒක නිසා. ඉතින් මේ තියෙන්නේ අපේ ටෝන්ටන් වල තියෙන ලස්සනම රෙස්ටුරන්ට් එකක් ඩෙක් හවුස්. ඒකට අපි ඇත්තටම එක දවසක් ගියා. ආයෙ යනවා කියලා තමයි හිතන් හිටියේ. හැබැයි තාම නම් වෙලාවක් හම්බුනේ නෑ ළමයි. ඉතින් ඊට පස්සේ මන්ද මේ ඔයගලන්ට පෙන්නන්නේ අපේ ගමේ බෙහෙත් කඩේ. මායි හස්බන්ඩ්ුත් ඒකෙන් බෙහෙත් වර්ග විටමින්ස් වර්ග ෆිෂ් ඔයිල් වගේ ගොඩාක් අරන් ඇවිල්ලා තිනවා ළමයි අතරම. බොන්න අමතක වෙනවා. ඒක මේ අවුරුද්දේ නම් හරි බොනවා කියලා හිතාගෙන හිටියේ. ඒත් තාම 4-5 පාරක් තමයි ළමයි බොන්න පුළුවන් උනේ මේ මාසෙට. ඇත්තටම ළමයි දේවල් තෝරණේ වගේ අපේ හස්බන්ඩ් තමයි ඉතින් ලස්සන දේවල් ගොඩක් තෝරන්න දන්නේ මට වඩා. ඉතින් ඒක නිකම්ම අවත්තර ගත්තේ. හිහි. ඉතින් එයාට ඇතර මේකට එන්න ටයිම් එකක් නැති නිසා තමයි මම වැරදි දෙයක් හරි අරගෙන යනවා. එතකොට එයා අනිවාර්යයෙන්ම චේන්ජ් කරන්න හරි එන්න ඕනේනේ. ඒක නිසා. ඉතින් ට්‍රේනර්ස් දෙකක් තමයි ගන්න ආවේ. ඩිස්කවුන්ට්ස් දාලා තිබිලා ෂූස් ගොඩක් ඉවර වෙලා මෙයාගේ සයිස් එක ඒවා අපරාධ ඒවා ගොඩක් 50% වගේ ඩිස්කවුන්ට්ස් දාලා තිබුණ හොඳ බ්‍රෑන්ඩ්ස්. ඉතින් ඒත් මං කොහොම හරි එයා වීඩියෝ කෝල් එකකට අරගෙන ෂූස් 4-5ක් මෙයව්වට සමහර ඒවට එයා කැමති. එයාට සයිස් එක නැහැ. අනිත් ඒවා එයා කැමති නැහැ. ඉතින් ඊට පස්සේ මම එතනම ඉඳලා ඔන්ලයින් ෂූස් දෙකක් ඕඩර් කරලා තමයි එළියට බැස්සේ. ඉතින් ඊට පස්සේ අර මහ ගෙදරට යනවා වගේ ඉතින් ප්‍රයිමාක් එකට යන්න නැතුව ඉන්න බෑනේ ළමයි. මම ඉතින් කෝකටත් අලුතෙන් මොනවද වෙසින වෙනස්කම් කියලා බලන්න ප්‍රයිමාක් එකට උටත් ගියා. ඇත්තටම මම ඒකෙන් අන්තිමට අයිටම්ස් කීපයකුත් අරගෙන තමයි ළමයි එළියට ආවේ. ඇඳුම් නම් ඉතින් කොච්චර shopping කරත් අපිට එපා වෙන දෙයක් නෙමෙයි ළමයි ඉතින්. හැබැයි අතට මට ඒකට ගියම තමයි මතක් වුණේ අපේ බබාට ග්ලව්ස් ගන්න ඕනේ කියලා. මොකද ග්ලව්ස් කියන දේ හරියට ඒක මිරිඟුවක් වගේ අතරම අපේ ගෙදර මේ තියෙනවා මේ නෑ. ඉතින් බබාගේ ග්ලව්ස් මේ වෙනකොට මම හිතන්නේ සෙට් 10කට වඩා අතරම නැතිලා තියෙන්නේ. දැන් ඒ හින්දා මං හිතුවා කෝකටත් ස්ටොක් කරලා තියෙන එක හොඳයි කියලා. ඉතින් එයාට ග්ලව්ස් ගත්තා මම. ඊට අමතරව මං එයාට තව ඩිස්කවුන්ට් දාලා තිබුණා සම කාලෙට අඳින්න පුළුවන් වගේ ටී-ෂර්ට් ඒවත් කිහිපයක් ගත්තා. ඊපස්සේ මං අමතක කරේ නැහැ. ඉතින් මේකෙත් හෝම් ඩෙකෝ සෙක්ෂන් එකට යන්න ඇත්තටම එතනම් මාර ලස්සන අයිටම්ස් ගොඩක් තිබුණා ළමයි. ඉතින් ඇත්තටම මං හෙදරින්න මට මතක හැටියට දැන් මුකුත් ගත්තේ නැහැ. හරිම ලස්සනයි නේද ඒක? ආයි පාරක් ගියා මේක ගන්න ඕනේ කියලා. ඒක හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක පොඩක් මේකේ රවුමක් ගිහිල්ලා බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. මේ පූ කලෙක්ෂන් එකට නම් මට පිස්සු හදනවා ළමයි. හැබැයි ඔකේ ට්‍රාන්ස්පරන්ට් වගේ තියෙන පූ කලෙක්ෂන් එක මම ගත්තා. ඒ නිසා ඉතින් මං වැඩි ආයෙ ඒක දිහා බලන්න ගියේ නෑ. ඊට අමතරව මං සොක්ස් දෙකකුයි මේ ජෙල් නේල්ස් වගේක් තිබිලා ගත්තා. ඉතින් ඒ වගේම අපිට කොච්චර තිබුණත් මදිනේ හෙයා බෑන්ඩ්ස්. ඉතින් ඒ සෙට් එකකුත් ගත්තා. ඒ ටිකත් අරන් බබාගේ ඇඳුනුයි ග්ලව්ස් උයි අරගෙන බස් එකක් තියෙන වෙලාවටත් half an hour වගේ මට තියාගන්න වෙනවා. මොකද මම ටයිම් ටේබල් එක බලන්නේ නැහැ බස් එක තියෙන වෙලාවට. ඒ නිසා අදම ළමයි මම එදා බෑග් එකක් මගේ ජැකට් එකේ තිබිලා ඒකට තමයි බඩු ටික දාගත්තේ. මොකද ඒගොල්ලන්ගේ බෑග් එකක් දැන් පෙන්ස 90ක්. ඉතින් ඇත්තට මේක වේස්ට් එකක්. ඒ නිසා ගොඩක් වෙලාවට දැන් බෑග්ස් අරන් යන්න පුරුදු වෙලා තියෙනවා 90%ක්ම වගේ අවස්ථාවල. ඉතින් මං ඉතින් ඇවිදගෙන හැමීට M&S එක පැත්තට ගියා. මට මැක්ඩොනල්ඩ් එකටත් යන්න හිතුනේ. මම බොහොම අමාරුවෙන් හිතාගත්තා no sugar කියලා. මොකද මං ලාස්ට් එකේ ගොඩක් ඩබල් ක්‍රීම් කේක් ඒ වගේ ටිකක් මට කැවුණා. ඒක නිසා ඉතින් අපිට අලුතෙන් B&M ෂොප් එකක් එනවා. ඇත්තටම මේක හොඳයි. මොකද එතන තිබුණේ ෆිල්කෝ කියලා ෂොප් එකක් මම මතක හැටියට. ඉතින් ටවුන් එක පාළුව නැති වෙන්න ඒ වගේ ෂොප් එකක් එන එක ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් මං M&S එක ඇතුළටත් ආවා. ඇත්තටම ළමයි M&S එකේ මං ගන්න ගොඩක් වෙලාවට බබාගේ සහ අපේ අන්ඩර්වෙයාර්ස් වගේ දේවල් සහ ජැකට්ස්
වගේ දේවල් තමයි ස්පෙෂලි බබාට ජැකට් වගේ දේවල්. මොකද එයාට ප්‍රයිමාර්ක් එකෙන් වගේ අරන් දුන්නාම ඇත්තටම එයාගේ ඇඟේ ඉක්මනට ජරාව එයා ගා ගන්න නිසා ඉතින් ඇඳුම් අපි කොහොමත් පුරිම දෙපාරකට වඩා වගේ අඳන්න බෑ. ඒ කියන්නේ ඒවා ඉක්මනටම ජරා වෙනවා. ඉතින් අයින් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට ගෙදරට අඳින්න ගන්න වෙනවා. ඒ වගේම තමයි අපේ ඇඳුම් මම ගොඩක් වෙලාවට මගේ ඇඳුම් ෂීන් එකෙන් තමයි ගන්නෙ. හරි නැත්නම් ප්‍රයිමාර්ක් එකෙන්. හස්බන්ඩ්ගෙත් එහෙමයි. අපේ ජැකට්ස් අන්ඩර්වෙයර්ස් ඒ වගේ අපි ගොඩක් කල අඳින්න බලාපොරොත්තු වෙන දේවල් මේ M&S එකෙන් හරි වගේ ගොඩක් ක්වොලිටි බ්‍රෑන්ඩ් එකකින් තමයි අඳින්න ඕනේ. මොකද ඒවා කම්ෆර්ටබල් සහ කල් පවතින නිසා. ඇඳුම් නම් ඇත්තටම ළමයි මම නම් පර්සනලි විශ්වාස කරන්නේ ගොඩක් ගණන් තියලා ගන්න මං කැමති නැහැ ඇත්තටම. මොකද මං එකම ඇඳුම දෙතුන් පාරකට වඩා අඳින්න කැමති නැති නිසා. ඉතින් එතනට ගියාමත් මම බබාට ඇත්තටම රේන් කෝට් එකක් වගේ එකක් ගන්න තමයි ගියේ. ඒකෙත් බබාගේ සයිස් එක එතන තිබුණේ නෑ මට. ඉතින් අපරාධේ ආවි කියලාත් හිතුණා. ඉතින් මම ඊට පස්සේ ඒකත් ඔන්ලයින් ඕඩර් එකක් දාලා ලග් සෙක්ෂන් එක පැත්තේ ත්‍රවමන් ගිහින් හැමීට එළියට ආවා. දැන් ළමයි ඇත්තටම මාර මහන්සි මම ඇවිදගෙන යන්නේ. ඉතින් මම දන්නවා තාමට ෂුවර් එකට විනාඩි 25ක් විතර ඉන්න වෙනවා බස් එකට. මම මේ වෙලාවට නම් ඉතින් ගොඩක් පසුතැවෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තේ නැති. ඒකට ඇත්තටම තියරි එක ලියලා දැන් අවුරුද්දකටත් වැඩි ලෙසන්ස් ගන්න කී හස්බන්ඩ් හැමදාම කියනවා. ඒ වුණාට ඉතින් මම තාම මේක ගැන හිත ඉන්නවා ළමයි ඇත්තටම කිව්වා. ඉතින් මට ඊට පස්සේ මගද ළමයි මතක් වුණා ආයේ මම තව ට්‍රේ එකක් ගන්න ආවේ වුඩන්. ඉතින් මං හිතුවා පවුන්ලන්ඩ් එක පැත්තට යනවා කියලා. ඇත්තටම ළමයි මං ඇවිදගෙන ගියා. බට් පවුන්ලන්ඩ් කියන ෂොප් එක වහලා කියලා. මට ඒක ඇත්තටම අමතක වුණා. ඉතින් මං ආයේ හැරිලා බාගෙන් බයිස් එක පැත්තට ගියා. ඒකෙන් මොන හරි තියෙන දෙයක් බලලා ගන්නවා කියලා. ඉතින් ඔය වගේ අකරතැබ්බි වලට මං ඉතින් ගොඩක් වෙලාවට මුහුණ දෙනවා ළමයි. ඒක ඉතින් මම දැන් පුරුදු වෙලා තියෙනවා. ඉතින් මං බාගෙන් බයිස් එක ඇතුළට යනකොට ඔන්න ළමයි ඔයගොල්ලෝ දන්නවද මං දැක්ක දේ? මම දැක්කා අපේ ලංකාවේ බිස්කට් පැකට් එකක්. අනේ මට හරිම සතුටු හිතුණා ළමයි. මං ඒකෙන් ඉතින් පැකට් කීපයක් ගත්තා. අතරම ඉතින් අපේ ලංකාවේ දෙයක් දැක්කම කාටද සතුටු නැත්තේ නේද? ඉතින් මං එතනට ගන්නාව ට්‍රේ එක කොහොමත් තිබුණේ නෑ. මං කොහොමත් ෂෝ කරේ නෑ බාගෙන් බයිස් එක තියෙයි කියලා. ඉතින් මං පොඩ්ඩක් ඒකෙත් වටේ කැරකිලා බස් හෝල් ටික පැත්තට හිමීට ඇවිදගෙන ගියා. මං දැන් මේ ඉන්නේ බස් හෝල් ටිකේ ළමයි. ඉතින් මං දන්නවා බස් එකක් තියෙන වෙලාව බල්වට වැඩක් නැහැ කියලා. අතට වෙන විනාඩි 35කට වඩා තිබුණ ළමයි බස් එකකට. මට ඉතින් කරගන්න දෙයක් තිබුණේ 35ක් විතර හිටගෙන ඉන්නවා කියන්නේ මට ජීවිතේ එපා කරපුම වැඩක්. මේ බස් එකක් එනකන්ද මන්ද සමහරු නම් මෙතන ඉඳගෙනත් ඉන්නවා. ඒත් ඉතින් මට හිතුණා ඊට වඩා හොඳයි මං ඇවිදලා එන එක හොඳයි කියලා. මම ඉතින් මේ ෆුඩ් ස්ටෝල් පැත්තේ මේ ලස්සන ෂොප්ස් තිබුණා. ඉතින් ඒකේ වින්ඩෝ shopping පාරක් දාන ගමන් කොහොම හරි මගේ කාලේ කාදැමුවා ළමයි. ඉතින් ඒ වෙනකොට මං හස්බන්ඩ්ටත් ලොකු ඇණයක් වෙලා හිටියේ. යාට මං හිතන්නේ 6-7 පාරකට වඩා කෝල් කරලා තිබුණා මේ බලන්න. ඉතින් ඔන්න කොහොම හරි අපේ බස් රාජයා ආවා. හැබැයි එයා කලින් ආව ටිකක්. මට හරිම හැපි. ඉතින් කලින් ආවට එයා ගියේ හරිම වෙලාවට තමයි. ඉතින් කමන්නේ අඩු ගන්න ඇතුළට වෙලා ඉඳගෙන හරි තියෙනවානි කියලා හිතලා මං හැපි වුණා. ඉතින් ළමයි අපේ බස් ටිකට් එක පවුන් 2.40ක්. ඉතින් ළමයි එහෙනම් ඔහොම තමයි මගේ එදා දවස ගෙවුනේ. එහෙනම් ආයි vlog එකකින් එන්නම්. bye.